හලෝ කොහොමද ඔයාලට? ඔන්න අද මං හිතුවා මගේ බබාලා තුන්දෙනාට දීපු රසම රස කැන්ද එකක් ඔයාලට මේ කියන්න. මේක හැදුවේ රතු හාල් වලින්. ඉතින් මං රතු හාල් ටිකක් අරගෙන හොඳට හෝදලා ඒකට ලුණු ස්වල්පයක් දාලා වතුර ටිකකුත් දාලා ඒක ලිපේ තිබ්බා. හොඳට ලිපේ තියලා බත් එක ඉදෙන්න තිබ්බා. හාල් ටික අරගෙන මං ඉස්සෙල්ලාම කරේ බෙන්ඩර් කරපු එක. එතකොට ඉක්මනට ඉදෙනවා. ඉතින් ඒ ඉදුණාට පස්සේ මම මෙහෙම මේක භාජනයේ දාලා ඒකට වතුර ලුණු දාලා ඉවරලා හොඳට බත් ටික තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ ඒ අතරතුර අඩිය අහුවෙන්නේ නැති වෙන්න හොඳට හැඳි ගා ගන්න. ඊට පස්සේ මම අවශ්‍ය කරන කුළුබඩු ටික එකතු කරගන්න ලෑස්ති කරේ. ඒකට සුදු ලුණු ස්වල්පයක්, ඊට පස්සේ දැම්ම ගම්මිරිස් ඇට ස්වල්පයක්, තලාගත්ත ඉඟුරු ස්වල්පයකුත් එකතු කරා. ඒ වගේම කරපිංචා පොඩියට කපාගෙන ඊට පස්සේ ඒකට අමතරව තව මාදුරුටුවල් ස්වල්පෙකුත් ඊට පස්සේ රාම්ප කැබැල්ලක්, කුරුඳු කැබැල්ලක් වගේ එකතු කරගෙන ඒ ටික හොඳට තැම්බෙන්න තිබ්බා. එහෙම තියලා මං ඊට පස්සේ ඇඩ් කරගත්තේ කිරි ටික. හරිම රසයි මේක ගුණයි. ඔයාලගේ බබාලට try කරලා බලන්න අම්මලා.